අද කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන මිග්‍රේන් කියන රෝගී තත්ත්වය ගැන. මේ මිග්‍රේන් එන්නේ ඇයි? මිග්‍රේන් වලදී රෝග ලක්ෂණ මොනවද? මිග්‍රේන් වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් මොනවද? ප්‍රතිකාර මොනවද කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් ඔයාගේ හිස රැදේ කියන්නේ රෝග ලක්ෂණයක්. හිස රැදේ ඇතිවෙන්න බලපාන හේතු ඔයාගේ දත් කැක්කුම, සෙම වැඩිවීම, කනේ අමාරුව. ඉතින් මේ දේවල් මිග්‍රේන් කියන රෝගී තත්ත්වය නිසා හිස රැදේ ඇති වෙනවා. මිග්‍රේන් දවසේ ඕනම වෙලාවක හැදෙන්න පුළුවන්. උදේ, දවල්, රෑ කියලා වෙනසක් නැහැ. ඒ වගේම දවසට කිහිප වතාවක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතියට කිහිප වතාවක් හැදෙන්න පුළුවන්. නැත්නම් මාසෙට දෙපාරක් තුන් පාරක් හැදෙන්න පුළුවන්. එක එකිනෙකා අනුව වෙනස් වෙනවා. බොහෝ දුරට කාන්තාවන්ට මිග්‍රේන් හැදෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මේක ජාන වලින් එහෙම නැත්නම් පෞල් පසුබිමින් එන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට දෙමව්පියන්ට තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම දරුවන්ට බලපාන්න පුළුවන්. මිග්‍රේන් හැදෙන්න තියෙන ලක්ෂණ අපි බලමු. මිග්‍රේන් තියෙන කෙනෙක් දන්නවා මිග්‍රේන් හැදෙන්න කලින් මොකද වෙන්නේ කියලා. එයාට ඒක තේරෙනවා. ඇහි පෙනීම පොඩි වෙනසක් විදියට නිකන් තරු වගේ, ලයිට් වගේ දිලිසෙන්න ගන්නවා. ඒ වගේම ඔළුවේ එක පැත්තක් හරි ඔළුවේ ඉදිරිපස කොටස හරි විශාල වේදනාවක් සමග තමයි මේ මිග්‍රේන් එන්නේ. ඉතින් මේ කැක්කුම ත්‍රොබින් පේන් එකක් කියලා කියනවා. ඒ කියන්නේ නිකන් ගහනවා වගේ හිසේ වේදනාවක් තමයි. හෘද ස්පන්දන වේගය වගේ ශබ්දයක් ඔළුව පුරාම විශාල වේදනාවක් එක්ක යනවා දැනෙනවා. ඇත්තටම හැදෙන අය දන්නවා ඒක මොනතරම් අපහසු වේදනාවක්ද කියලා. ඉතින් මේ තත්ත්වයට එක්ක සමහර අයට වමන යන්න වගේ එනවා. කතා කිරීමේ අපහසුතා, ඒ වගේම මුහුණේ නැත්තම් අත්වල යම්කිසි හිරිවැටීමක් හැදෙනවා. ඒ වගේම තමයි අධික හිරු එළිය, ලයිට් ඒ වගේවත් දිහත් බලන්න අමාරුයි. ඒ වෙලාවට නිශ්ශබ්ද කළුවර කාමරයක ඉන්න තමයි යාලා කැමති. ශබ්දයක් මේගොල්ලන්ට ගොඩක් අමාරුයි. ඉතින් සුව පහසු ශබ්ද අඩු තැනකට වෙලා ඉන්න එක තමයි ඔයා කරන්න ඕනේ. මිග්‍රේන් තියෙන කෙනෙක්ට මිග්‍රේන් තත්ත්වය වැඩි වෙන්න බලපාන හේතු ගැන අපි බලමු. මිග්‍රේන් තියෙන කෙනෙක්ට මනස නිරවුල් නැතුව දැඩි මානසික ආතතියෙන් පෙළෙනවා නම් නිකම්ම මිග්‍රේන් හැදෙනවා. ඒ වගේම තමයි ඔයා දිනපතා හිරු රශ්මියට නිරාවරණය වෙන කෙනෙක් නම් තද එළිය ලයිට් තියෙන එක ඉන්නවා නම් දැඩි හිසේ කැක්කුමක් ඔයාට එනවා. ඒ වගේම තමයි ഘോഷාකාරී කරදරකාරී විශාල ශබ්ද නිසා මිග්‍රේන් වැඩි වෙනවා. සමහර ආහාර කජු, ටී, ඒ වගේම කේක් වර්ග, චොක්ලට් වර්ග මේ දේවල් ආහාරයට ගැනීම තුළින් මිග්‍රේන් තවත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ආහාර ඔයා අඩුවෙන් ආහාරයට ගන්න. ඒ නිසා මේ ආහාර හැකිතාක් අවම කරන්න. කාන්තාවන්ගේ මාසික ඕසප් චක්‍රය පටන් ගැනීම සහ අවසාන වීම. මේ වෙලාවටත් දැඩි ඔළුවේ කැක්කුමක් එනවා. ඉතින් ගොඩක් අය දන්නේ නැතුව බෙහෙත් බොනවා. ඒ වගේම තමයි ඔයා ගර්භණී නම් ඔයාටත් මේ වේදනාව එනවා. ගොඩක් අය ඒ ගැන දන්නේ නැහැ. වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව වැඩ කරන්න. බොහෝ දෙනෙක් නොදන්න මත්පැන් හා දුම්වැටි භාවිතය. ඉතින් මේ දේවල් නිසාත් ඔයාගේ මිග්‍රේන් තත්ත්වය වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි නහයට අමාරු සුවඳක් දැනීම. මල් වර්ගවල එහෙම නැත්නම් පර්ෆියුම් වල ඒ වගේම දරා ගන්න අමාරු ගඳක්. මේ නිසාත් මිග්‍රේන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කුමනෝ හේතුවක් නිසා ඔයා නිතරම නිදි මරනවා නම් මිග්‍රේන් වැඩි වෙනවා. කෑම වේල් මග හරිනවා නම් ඒත් මිග්‍රේන් වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අමාරු ඩයට් ප්ලෑන් වලට යන්න එපා. එතකොටත් මිග්‍රේන් තත්ත්වයන් වැඩි වෙනවා. මිග්‍රේන් කියලා කියන්නේ සුව කරන්න පුළුවන් රෝගයක් නෙමෙයි. తాවකාලිකව ඒ සමනය කරන්න තමයි ඖෂධ ලබා දීලා තියෙන්නේ. මිග්‍රේන් වලට ඖෂධ ගන්නකොට හොඳ වෛද්‍යවරයෙක් නිර්දේශ කරන උපදෙස් මත පමණක්
බෙහෙත් ගන්න. ඉතින් මේ මිග්‍රේන් කියන්නේ හරිම කරදරකාරී අපහසු ලෙඩක්. මිග්‍රේන් තියෙන අය දන්නවා මේක මොනතරම් වේදනාකාරීද කියන එක. ඉතින් මිග්‍රේන් හැදෙන ඔයා දන්නවනේ මේ දේවල් කරොත් තමයි ඔයාට මිග්‍රේන් හැදෙන්නේ කියලා. ඒ නිසා මේ දේවල් අවම කරලා බලන්න ඔයාට මිග්‍රේන් හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ එක හොඳයි නම්.